පිළිගැනීමේ නිලධාරිණිය අපේ තානාපති කාර්යාලයේ ආයුබෝවන් කියලා පිළිගන්නවා. දාන කීපයක්ම තිබෙනවා. රංග කලාකරුවෙන් නියෝජනය කරමින් මේ ලේකම් ප්‍රභාත් මහත්මයා ඉන්නවා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් ශ්‍රී ලාංකිකයන් ඕන අපිට ඉතාමත් වැදගත් දවසක්. දැන් මේ අවස්ථාවේදී මට පුරගැහෙනවා අපේ කලා සංවිධානවල යෝජිතයින් අද මේ තානාපති කාර්යාලයේ මේ සේවය නියෝජනය කරනවා. මට අහම්බෙන් දැන් මුණ හම්බෙන්නේ නෙමෙයි. එනකොටම දොර ගාවම ඉඳලා වෙල්කම් කරලා මම පිළිගත්තා. අනුර මහත්මයාට කියන්නකොද මේ ස්ථානයේ සම්බන්ධව ඔබතුමාට දැනෙන දේ දැන් අපේකම දැනෙනව නේද හොඳට මේ වෙලාවේ? ශ්‍රී ලාංකිකකම හොඳට දැනෙන වෙලාව. හොඳටම දැනෙන වෙලාවක් මේ මේක සංවිධානය වෙන එක හොඳයි. අවුරුදු පතා හැම තානාපති කාර්යාලයක පුදුම කරන දෙයක්. දැන් මේකේ අපි දෙන්නේ මේ ලංකාවේ පරිසරයේ දෙන්නේ. මෙතන ආපුවම පොඩ්ඩක් පෙන්වන්න අතන තියෙනවා ඒ කලාව. පොඩ්ඩක් පෙන්වන්න මේ ළමයා නෙවෙයි. මේ තියෙන්නේ එතුමා කියන අපේකම. මේ තියෙන්නේ කලා නිර්මාණ. ඉතින් අපිට ශ්‍රී ලාංකිකයන් විදිහට ගත්තොත් අපිට වටිනවා වගේම විදේශිකයන්ටත් මෙහි ඇත්තටම මාර රසඥතාවයක් තියෙයි කියලා අපි විශ්වාස කරනවා. කලාත්මක දේවල් මේ You know, when I think of vacationing, I normally have to choose if I want to go to the beaches or a mountain range. But I promise you, everything you could want is found on this beautiful island. Thank you once again for coming for Sri Lanka's 2025 Passport DC celebrations. We hope you enjoy. Everyone for joining us today. There will be more dance performances coming around, and so if you'd like to see them, please stay and enjoy our vendors and all the other activities we have to host. Let's invite Senandip to perform some authentic Sri Lankan music, and we hope you enjoy and consider traveling to උත්සවයේදී ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා මුණ ගැහෙනවා මට. අපි අහලා බලමු නේ එතුමාගෙන් මේ සම්බන්ධව යමක් එතුමාට ගොඩක් දේ කියන්න ඇති. ඉතින් මේ Days with Michael ප්‍රෝග්‍රෑම් එකත් එක්කලා එතුමා සම්බන්ධ කරගන්නවා මම. අපි මේ තුන්වෙනි වතාවටයි පාස්පෝර්ට් DC කියන තේමාව යටතේ අපි තානාපති කාර්යාලය විවෘත කරනවා. අපි සියලුම මේ අගනුවර නුවරේ ඉන්න ප්‍රජාවටයි වෙලින් කන්වල ඉන්න ඇමරිකන් ප්‍රජාවට ඇවිල්ලා ශ්‍රී ලංකාවේ තියෙන විවිධාංග නරඹන්න. මොනෝදේ තියෙන ශ්‍රී ලාංකික අපේකම නේද? ලස්සන නරඹන්න. ඉතින් මේ තුන්වෙනි වතාවටයි මගේ කාලේ මේ උත්සවය මම සංවිධානය කරලා තියෙන්නේ. අපිට හුඟක් අය ඇත්ත වශයෙන්ම උදව් කරනවා. අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව අතරින් බැලුවම වටපිට බැලුවම නොයෙකුත් අය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ පවා. ඒ විතරක් නෙමෙයි මම දකින්නවද ශ්‍රී ලාංකිකයෝ මෙහි තිබෙන සියලුම කලා සංවිධාන ඒ හැම දෙයක්ම අද මෙතන නියෝජනය කරනවා. සංවිධාන විවිධ සංස්කෘතික ආයතන සියල්ලම ඇත්ත වශයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා අපි සාමූහිකව
ශ්‍රී ලංකාව බබලවන්න ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ කරන්න අපි මේ කරන වැඩපිළිවෙලක් ගිය වර්ෂයේ අපිට 5000ක් ඇත්ත වශයෙන්ම ආවා. 5000ක් ආවා. මම හිතන්නේ මුළු ලෝකෙම ගත්තත් අපේ තානාපති කාර්යාලය මේ ඒ තරම් සෙනගක් ඇත්ත වශයෙන්ම කිසිම තානාපති කාර්යාලයකට ගෙන්න ගන්න බෑ එක දවසක් ඇතුළත. විශිෂ්ටයි. තාමත් විශිෂ්ටයි. මේ පාස්පෝර්ට් DC කියන වැඩසටහන අවුරුදු ගාණක් තිස්සේ මේ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන නිසා ඒකෙන් ලැබෙන ප්‍රසිද්ධියත් එක්ක අද දවසේ ඇතුළත තානාපති කාර්යාලය 65ක් මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉතින් අතවසෙම ශ්‍රී ලංකාවේ වැඩසටහන බොහොම ඉදිරියේ ඉන්න නිසා තමයි සිටින නිසා තමයි මේ තරම් සෙනගක් අතවසෙම උදේ 9 මාරේ ඉඳලා සෙනග එනවා. මම බලාපොරොත්තු වෙනවා මේ අද දවසේ අවසානයේදී ගිය වර්ෂයේ 5000ක් ඉක්මවා යන පිරිසක් අද ඉන්නේ. ඉතින් අපි එතුමාට සුබ ප්‍රාර්ථනා කරමු. එතුමා හැමදාම දැන් මේ මට ඇහුණා මේ තුන්වෙනි වතාව එතුමාගේ මේ තානාපතිත්වයේ යටතේ මේ ආයතනය කරන තුන්වෙනි වතාව ඉතාමත්ම සාර්ථකයි. අපට බැලු බැලමට පේනවා හැම කෙනාම සම්බන්ධ කරගන්නවා කියන එක තමයි වැදගත්ම දේ. ඉතින් ශ්‍රී ලාංකික සංවිධාන සියලු දෙනාගේ උදව් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි විවිධ රටවලින් විවිධ දේ කට්ටිය මෙතන එනවා. අද මම දකිනවා සංස්කෘතික එකතුවක්. සංස්කෘතිකමය එකතුවක් ශ්‍රී ලංකාව. අපි එතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා තවත් ඉස්සරහට. ඇමරිකාව කියන රට පුංචි රටක් නෙමෙයි නේද? තානාපතිතුමා ඇමරිකාව පුංචි රටක් නෙමෙයි. මේ රටේ සියලු දේ අපිට ලංකාව ප්‍රවර්ධනය කරගන්න අවශ්‍යයි. ඔබතුමාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම තානාපති කාර්යාලයකම තියෙනවා. දැන් මම ඉන්නේ වොෂින්ටන් DC වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ. අද බොහෝ අමුත්තෝ විදේශීය අමුත්තෝ මේ ස්ථානයට පැමිණෙනවා. මම මේ ඉන්නේ ස්ථානයේ ආයුබෝවන් සද්දන්තෙක් එක්ක ඉනහා වෙන මානෙල් මල් සුන්දර නිර්මාණ මේ තියෙන අපේ වන සම්පත ලස්සන ඡායාරූප එකතුවක් මා ඉදිරියේ තියෙන්නේ. තානාපති කාර්යාලයේ අද විශේෂ දවසක්. මේ තියෙන්නේ අපේ ශ්‍රී ලාංකික ඡායාරූප එකතුවක්. ලස්සන පුංචි දිවයින. මේ පුංචි දිවයිනේ මනරම් දේවල් අද මේ භූමියේ අපට දකින්න පුළුවන්කම තිබෙනවා. මේ නුවර පෙරහැරේ දර්ශනීය ඡායාරූප.
මේ ශ්‍රී ලාංකික මෙතෙක් බිහුණු DS මහාමාන්‍ය DS සේනානායක මහතාගෙන් පටන් ගත්තාම ඩඩ්ලි සේනානායක ඒ වගේම සර් ජෝන් කොතලාවල බණ්ඩාරනායක SWRD බණ්ඩාරනායක මේ මෛත්‍රීපාල සිරිසේන සිරිමාව බණ්ඩාරනායක මැතිණිය මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක විජේතුංග ඩී.බී. විජේතුංග හිටපු ජනාධිපතිවරයෙක් ආර් ප්‍රේමදාස ජයා ජයවර්ධන මේ අපේ හිටපු ජනාධිපතිවරු ඇමරිකාවේ තානාපති කාර්යාලයේ පැවැත්වෙන උත්සවයේදී ඔත්තු රොටියක රස බලන්නත් පුළුවන්කම තිබෙනවා. මේ අපේ කම අපේ දේවල් නේද? අපේ දේ අපේ කම අරගෙන Is this bread? Sort of, yeah. Sorry, I'm trying to see. Is there gluten in this? මේ තියෙන්නේ රස බල ආප් Okay, thank you so much. ටෝල් එක. ගොඩක් අපේ දේවල් තිබෙනවා. මේ අපේ දේවල් නේද? ඉන්නේ අපේ ශ්‍රී ලාංකික නාට්‍ය ශිල්පී කීප දෙනෙකුට. ඉතින් බොහෝ දේ තියෙනවා. ලංකාවේ දේශීය නිෂ්පාදන මේ ඉන්නේ ග්‍රොසරි ලංකා අධිපතිතුමා. අද මේ ස්ථානයේ එතුමාගේ නිෂ්පාදන තමයි මේ තියෙන්නේ. මම වෙනම වීඩියෝ එකක් කරන්නත් හිතාගෙන ඉන්නවා. නමුත් බලමු වෙලාවක මේ තියෙන්නේ තමන්ගේ දේවල් මේ රටට ගෙනල්ලා බෑග් එකේ ඉඳලාම නේද? බෑග් එකේ ඉඳලාම අපේකම රකින්න සුපිරි ආයතනයක්. අපි වෙනම වීඩියෝ එකක් කරමු ග්‍රොසරි ලංකා සම්බන්ධව. මේ ඉන්නේ ඒ නිර්මාතෘ තමයි නේ. කියන්නකෝ යමක් මගේ මේ Days with Michael YouTube program එකට. Hello. Grocery Lanka online ගිහලා බලන්න අපි තමයි අපිට ලොකුම online කරන්නේ. online එන්න බලන්න අපේ website එක ගන්න grocerylanka.com. ඔව් ග්‍රොසරි ලංකාවේ විශේෂත්වය මම දකිනවා අපේ කම රැකගෙන ඇත්තටම තියෙනවා නම් අපේ දේ විකුණනවා කිව්වම ඒක පිළිවෙලකට කරනවා. මේ දිනේ ටර්මරික් පවුඩර් එක. ඉතින් මේවා පාන් පිටි දාලා විකුණන එක අපිට බය නැතුව ගිහිල්ලා ගන්න පුළුවන්. මේක ග්‍රොසරි ලංකා කිව්වොත් අපි දන්නවා බඩු සුපිරි කියලා රයිට්. ඉතින් ඒ නිසා අපි තුමාට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමු නේද? ලස්සන ව්‍යාපාරයක් ඇමරිකාවේ තුමා සෑහෙන මහන්සියක් ගන්නවා. මේ තියෙන්නේ ලංකාවේ තියෙන අපේ දේවල්. මේ තියෙන්නේ අපේ දේවල් ග්‍රොසරි ලංකා ස්ටෝල් එකේ තමයි දැන් මම මේ ඉන්නේ. King coconut boat එකක්. ඉතින් අද මේ තානාපති කාර්යාලයේ මේ සේවාව තුළ මේ තියෙන අපේ දේවල් අපේ පති නිෂ්පාදන Gem and Jewelry ස්ටෝල් එකක් මේ තියෙන්නේ. හලෝ කොහොමද බඩ යමක් කියන්නේ මැණික් ස්වර්ණාභරණ නේද? අපි නම් ඔක්කොම තියෙනවා. ආහා මේ ප්‍රෙෂර් ස්ටෝන්ස් තියෙනවා, සෙමි ප්‍රෙෂර් තියෙනවා. ආහා ලංකාවේ කියන ඉතුරු ඔක්කොම නැචරල් බේස් ප්‍රොඩක්ට් තියෙනවා. ඔව් මැණික් පිළිබඳව කතා කරනවා නම් ඇමරිකාවේ මං හිතන්නේ මේ නම තමයි නේ. ඔව් වින්ටා මේ තියෙන වින්ටා ඇමරිකාවේ වගකීමක් ඇතුව මැණික් ගන්නවා නම් නේද ඔබගේ ආභරණයකට. මේ තියෙන්නේ මේ ඔබතුමාගේ ස්ටෝල් එකද මේ? ඔව් මේ තියෙන්නේ ස්ටෝල් එක. ඉතින් මේ හැම එකම වින්ටා අමතක කරන්න එපා. මෙන්න වින්ටා collection right. Thank you. මේ තියෙන එක්තරා ස්ටෝල් එකක්. ඉතින් ලංකාවේ දේවල් ගොඩක්ම තියෙනවා කොහොමද? ලංකාව තනි කරලා නැහැ අපි නේද? ලංකාව තනි කරලා නැහැ. ලාංකිකයේ විදිහට ලාංකික ඔව් මේ අලුත්ම බීන් කොක් මේ කොකනට් වෝටර් එකක්. ඔව් මේ තියෙන්නේ කොකනට් ඩ්‍රින්ක් රයිට්. කොකනට් බීම අලුත් නිෂ්පාදනයක් නේ.
වින්ටර් කලෙක්ෂන් එකේ තවත් නිෂ්පාදනයක් මේ. බතික් ඇඳුම් බතික් නිෂ්පාදන හැම තැනකම තියෙනවා. ඊයස්සේ මේ සංගීත සඳරේ ඒ අතරතුර ලස්සන සංස්කෘත ප්‍රදර්ශනයක් ශ්‍රී ලාංකිකයෙන් ඇමරිකාව තුළ ගන්න ඒ ව්‍යාපාර ප්‍රවර්ධනයේ තවත් කොටසක් මේ අපි දකින්නේ Voyage මේ කළමනාකාර අධ්‍යක්ෂවරිය රයිට් ඔබතුමගේ නම මේ ව්‍යාපාරය සම්බන්ධ විස්තරයක් කරන්නකෝ අපිට. අපි ශ්‍රී ලාංකික ලංකාවේ ටුවරිසම් එක ප්‍රොමෝට් කරන එකයි. ඒ USA වල. එතකොට එතනින් අපිට දෙන්න පුළුවන් අපේ හොස්පිටැලිටි එක හැම දෙයක්ම අපි ලංකාවට ගියාම මේ කම්පැනි එක අවුරුදු 20ක් පරණයි. ඒකට වගේ පාර්ට්නර් කම්පැනි. ඔබතුමිය දරන තනතුර මේ මම මේකේ තමයි මම නිර්මාතෘ එතකොට දැන් අපි හිතමු දැන් ඇමරිකාව තුළ කණ්ඩායමක් ඉන්නවා නම් ලංකාවට යන්න ඕගොල්ලෝ කන්ටැක්ට් කරොත් හරිද ඒක? ඔබ නම් ඔබතුමගේ අංකය කියන්න මෙතනින් කන්ටැක්ට් කරන්න පුළුවන්. මම මේ ෆ්ලයි එකක් මේකට ඇඩ් කරන්න. මේක මම ෆ්ලයි එකක් ඇඩ් කරන්න. මේක හොඳයි කම්පැනි එක මගේ බිස්නස් ලයින් එක කන්ටැක්ට් කරන එක 301 461 2268. ඔව්. ඉතින් ලාංකිකයන්ට අවස්ථාවක් තිබෙනවා තමන්ගේ ඇමරිකානු හිතවතුන් එක්කලා ශ්‍රී ලංකාවට වගකීමක් ඇතුව ගිහිල්ලා ඒ රට පෙන්නලා ලස්සන තමන්ගේ ව්‍යාපාරයට වගේම එකත් කරගන්න අමතක කරන්න එපා. voyagex.com to USA. ඔව්. ඉතින් අපි ඔබතුමියටත් ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා මේ ගන්න උත්සාහය ශ්‍රී ලාංකික නාමය ප්‍රවර්ධනය කරන්නයි නේද? ඔව්. ජය වේවා. Thank you so much. අද විවිධ ඇඳුම් ආච්චන් වලින් සැරසුණු අපි ශ්‍රී ලාංකිකයන් මේ තැන මේ තියෙන ලස්සන ඔසරියක් නේ. මේ තියෙන හැබැයි සමහරව ඉතින් ඉන්නවා මේ ඇමරිකාව කියලා කොහොම අපි මේ වෙන නෑ අපිත් ඇමරිකාව ශ්‍රී ලාංකික තමයි නේද? හදවතින්ම ශ්‍රී ලාංකික මේ බලන්න. මේ බලන්න ලංකාවම තමයි. රයිට් මේ තියෙන ඔසරියක් මෙතුමේගේ මේ අර ලස්සන ලංකාවේ කෙල්ලම තමයි ඕන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ඕන නම් ඉල්ලුම් කරලා ඒක තමයි. ඉතින් ඇමරිකාවේ
ඇමරිකාවේ ඩේස් විත් මයිකල් මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්කලා ඔබට මම මේ අද මේ සියලු විස්තර ගෙන එන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල භූමියේ සිටයි. ඩේස් විත් මයිකල්.